හෙලෝ ළමයි කොහොමද? ස්ටිච් ක්‍රාෆ්ට් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට මගේ channel එක හරහා මම ඔයාලට වීඩියෝ එකක් කරා. මම හිතනවා ඒක ඔයාලා බලන්න ඇති. ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා ඉතින් ඔයගොල්ලෝ හරියාකාරව දැනගන්න ඇති. ඉතින් අද අපි බලමු මූලික පියවරවල්. ඒ කියන්නේ ක්‍රොෂේ මේ ගෙතුම් කලාව කරන්න ආසයි. හැබැයි දහස් ගණන් සල්ලි වේදම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රධාන මූලික කරුණු ටික මූලික ගෙතුම් ක්‍රම ටික ඔයාලා දැනගෙන ඉන්නවා නම් මම කියන්නේ ක්ලාස් ගන්න එපා කියලා. එහෙම දෙයක් නෙවෙයි මම අදහස් කරේ. ඔයාලට නොමිලේම මේ ගෙතුම් වල මූලික ක්‍රම ටික ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ගෙතුම් වල මූලික ක්‍රම මොනවද කියලා. ඉතින් මේ වගේ යාන් එකක්. ඉතින් අපි බලමු මෙතන කටු වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට කැමති ඒ කියන්නේ මේ යාන් එකට අපි කටුවක් ගෙතුම් කටුවක් තෝර ගැනීමක් කරන්නේ අපි යාන් එකේ විදිහට. ඒ කියන්නේ මේ යාන් එකේ ප්‍රමාණය අනුව තමයි අපි ගෙතුම් කටුවක් අපි තීරණය කරන්නේ. දැන් මම පාවිච්චි කරන්නේ මිලිමීටර් 3 ගෙතුම් කටුව. ඉතින් ඔයාලට මම මේ කියලා දෙන්නේ කිසිම දෙයක් ක්‍රොෂේ ගැන දන්නේ නැති බිගිනර් කෙනෙක්ට තමයි මුලින් ඉඳලම ගෙතුම් කලාව ඉගෙන ගන්න ඔයාගෙම කියලා ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍ය දැනුම ලබා දීමක් තමයි මෙතනදී සිදු කිරීමක් කරන්නේ. ඉතින් මේ වගේ මේ යාන් එක මෙන්න මේ විදිහට මම මේ අල්ලගෙන ඉන්න විදිහට මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. ඔයාට පහසු විදිහට මම කරන විදිහටම නෙවෙයි ඔයාට පහසු විදිහට යාන් එක මේ ආකාරයෙන් තියාගන්න. ඊට පස්සේ ක්‍රොෂේ හුක් එක මේ තියෙන මේ ක්‍රොෂේ මේ ගෙතුම් කටුව මෙන්න මේ විදිහට කතිරයක් එන ආකාරයට මේ වගේ තියාගෙන මේ හුක් එකේ මේ ගෙතුම් කටුව මෙන්න මේ යාන් එක පටල ගන්න මෙහෙම රවුමක් පටල ගත්තට පස්සේ ඔයා මෙතන මේ ක්‍රොෂේ හුක් එක කියන ගෙතුම් කටුව තියෙන තැන මෙහෙම අතින් මහපොට ඇඟිල්ලෙන් තද කිරීමක් කරන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන යාන් එක මෙන්න මේ සිදුරෙන් එළියට ගැනීමක් තමයි කරන්නේ. මේක තමයි ස්ලිප් නොට් එක දානවා කියන්නේ. මෙතන අපි ස්ලිප් නොට් එක තමයි මේ දැම්මේ. ආයෙත් නැවත කෙනෙකුට බලා ගන්න පුළුවන්. තව දෙයක් තමන්ගේ ගෙතුම නිවැරදිද කියලා තමන් හරියාකාරව ගෙතුම කරාද කියලා දැනගන්න පියවරක් තමයි අපි මේ විදිහට යාන් එකෙන් මේ වගේ පොඩ්ඩක් මෙහෙම ඈඩ් කරපුවාම මේක ගැලවෙන්න ඕනේ. මේ ගෙතුම ගැලවෙන්න ඕනේ. එතකොට තමයි අපේ ගෙතුම සාර්ථක වෙන්නේ. නැත්නම් අපේ ගෙතුම සාර්ථක වෙන්නේ නැහැ. ගැට ගැහිමක් වෙනවා නම් ගෙතුම සාර්ථක වෙන්නේ නැහැ. අයත් මේ ආකාරයෙන් මේ විදිහට යාන් එක තියාගන්නවා. තියාගෙන ක්‍රොෂේ හුක් එක ගෙතුම් කටුව මේ ආකාරයෙන් කතිර ලකුණක් එන හැඩයට මේ වගේ තියාගෙන මෙන්න මේ විදිහට එකපාරක් මෙන්න මේ වගේ පටලව ගන්නවා. පටලව ගත්ත තැනින් මෙන්න මෙතනින් ඔයාලට පේන මෙන්න මෙතන මහපොට ඇඟිල්ලෙන් අපි තද කරගන්නවා. ඊට පස්සේ මේ ක්‍රොෂේ හුක් එක මෙන්න මේ යාන් එකේ මෙන්න මේ සිදුර ඇතුලෙන් මේ විදිහට දානවා. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේක තමයි ස්ලිප් නොට් එක කියන්නේ. ඊට පස්සේ අපි චේන් එකක් ගොතනවා. ඒ කියන්නේ ක්‍රොෂේ කලාවේ ගොඩාක් ඔයාලට අවස්ථාවලදී කියන්නේ පටන් ගැනීමේදී ගොඩක් නිර්මාණ කරද්දී ගොඩක් මේ චේන් එක භාවිතා වෙනවා. හැම වෙලෙම චේන් එක භාවිතා වෙනවා. ඉතින් ඔයාලට මේ ආකාරයෙන් මෙන්න මේ තියෙන මේ ගෙතුම් කටුව මේ තියෙන යාන් එකේ පටලවගෙන මෙන්න මේ සිදුර ඇතුලේ මෙන්න මේ විදිහට ගන්නවා. ඔන්න අපි දැන් එක චේන් එකක් දැන්වලක් අපි දාගත්තා. එක චේන් එකක් දාගත්තා. ඒ ආකාරයෙන් මේ විදිහට අපි මේ ආකාරයෙන් මේ වගේ දන්වල කිහිපයක් දාගන්නවා. තවත් අපහැදිලි වුණ කෙනෙකුට තවත් බලා ගන්න පුළුවන්.
මේ ගෙතුම් කටුව තියෙන්නේ. මේ ගෙතුම් කටුව මේ යාන් එකේ මෙහෙම පටලව ගන්නවා. මෙන්න මේ විදිහට පටලවගෙන මෙන්න මේ සිදුරෙන් මෙහෙම ඇතුළට ගන්නවා. එතකොට මෙන්න මේ වගේ දන්වැල් ගෙතීමක් සිද්ධ වෙනවා. ඉතින් නැවත බලා ගන්න. මෙන්න මේ ගෙතුම් කටුව තියෙන්නේ. මෙන්න මේ ගෙතුම් කටුවෙන් මෙන්න මෙහෙම යාන් එකේ මෙන්න මේ වගේ පටලව ගන්නවා. පටලවගෙන මෙන්න මේ සිදුරෙන් ඇතුළට ගන්නවා. මේ වගේ මෙන්න මේ වගේ. මේ තියෙන්නේ මම එහෙම ගෙතපු දන්වැල් පේලියක්. ඒ කියන්නේ චේන් තමයි මේ තියෙන්නේ. ඉතින් ක්‍රොෂේ කලාව ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ගොතපු එක ලස්සන නෑනේ, මම ගෙතපු එක පිළිවෙල නෑනේ, සිදුරු තියෙනවා. එහෙම නීට්නස් එක කියන්නේ එකපාරට හැදෙන දෙයක් නෙවෙයි. අපි ඒක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් වෙන්න තමයි අපේ නීට්නස් එක හැදෙන්නේ. ඉතින් ඔයාලගේ මේ විදිහට නීට්නස් එක හදාගන්න ඕගොල්ලෝ යාන් එකක් අරගෙන, බෝල් එකක් අරගෙන, ක්‍රොෂේ කටුවක් අරගෙන ඔයාලා මේ විදිහට ප්‍රැක්ටිස් වෙන්න. ඒ වගේම ඕගොල්ලෝගේ ගෙතුම හරියට ගෙතුනද කොහොමද කියලා බලාගන්න තව ක්‍රමයක් තමයි මෙන්න මේ විදිහට නූලෙන් මෙහෙම ඇදීමක් සිදු කරන්න. මෙහෙම ඇදීමක් සිදු කරනකොට ඔයා දාපු මේ චේන් එක ඔයාගේ නිවැරදිව කරලා තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ නූලේ කිසිම ගැටයක් නැහැ. කිසිම ගැටයක් නැති විදිහට මේක ලිහෙනවා. ඉතින් මේක තමයි නිවැරදි ක්‍රමය. ඉතින් මම ඔයාලට තවත් පැහැදිලි වෙන්න මම ටී-ෂර්ට් යාන් එකකුත් අරගෙන ආවා. ඉතින් ටී-ෂර්ට් යාන් එකටත් අපි ක්‍රොෂේ කටුව තීරණය කරන්නේ යාන් එකේ තියෙන මේ මහත්ය මේ ප්‍රමාණය අනුව තමයි මේ ටී-ෂර්ට් යාන් එකට අපි හොක් එක තෝරගන්නේ. ඉතින් මම මේකට තෝරගන්නවා ගෙතුම් කටුව 6 6.5 ගෙතුම් කටුව. ඉතින් ඔයාලට තවත් අපහැදිලි වුණ කෙනෙක්, ඒ කියන්නේ ස්ලිප් නොට් එක චේන් එක ගොතන්නේ කොහොමද කියලා තව දුරටත් අපහැදිලි වෙච්ච කෙනෙකුට නැවත බලා ගැනීමක් සිදු කිරීමක් පුළුවන්. මේ විදිහට යාන් එක පහසු ආකාරයෙන් අල්ලගන්න. අල්ලගෙන ගෙතුම් කටුව මෙන්න මේ ආකාරයෙන් කතිර හැඩේ මෙන්න මේ වගේ ගෙතුම් කටුව මෙහෙම තියන්න. තියලා එකපාරක් මෙන්න මේ යාන් එකෙන් අරගෙන අපි ස්ලිප් නොට් එකක් තමයි පළවෙනියට දාන්නේ. මේ විදිහට ස්ලිප් නොට් එකක් දානවා. නැවත බලා ගැනීමක් සිදු කරන්න. මේ විදිහට කතිර ආකාරයෙන් තියාගත්තා. මේක එකපාරක් පටලව ගත්තා. මෙන්න මේ මෙතනින් මහපොට ඇඟිල්ලෙන් චුට්ටක් මේක තද කරගත්තා. ඊට පස්සේ මේ ක්‍රොෂේ මේ සිදුරේ මේ කටුව පොඩි තද කිරීමක් ඊට පස්සේ කරනවා. මේක තමයි ළමයි ස්ලිප් නොට් එක කියන්නේ. ඒ වගේම චේන් එකක් ගොතනකොට මේ විදිහට ගෙතුම් කටුව මේ විදිහට යාන් එකේ පටලවගෙන මේ සිදුරෙන් ගන්නවා. මේ විදිහට ගෙතුම් කටුව යාන් එකේ පටලවගෙන මේ සිදුරෙන් ගන්නවා. ඉතින් මේක තමයි ගෙතුම් ක්‍රොෂේ වල ගෙතුම් කලාවේ මූලිකම පියවර. චේන් එකක් ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා ඔයා කීප සැරයක්ම ස්කිප් කර මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බලලා ඔයාටත් මේ විදිහට මූලික පියවර ටික ඔයාටත් මේ වගේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේක නිවැරදිද? මම ගොතපු චේන් එක දන්වැල් පේලිය ඒ කියන්නේ නිවැරදිව මම කරලා තියෙනවද කියලා බලා ගැනීමේ
එකම මේක ටිප් එකක්. ඉතින් ටිප් එක තමයි මේ විදිහට ඔයා මේ විදිහට මෙහෙම ගලවන්න. ගලවනකොට ඔයාගේ කිසිම ගැටයක් සහිත කිසිම දෙයක් නැතිනම් ඔයා ගෙතපු එක නිවැරදිව ගොතලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් කියලා දුන්නේ ස්ලිප් නොට් එක ඒ වගේම දම්වැලක් කොහොමද ගොතන්න කියලා. ඉතින් මේක තමයි ක්‍රොෂේ කලාවේ මූලික පියවර ටික. ඉතින් මම ඉතුරු පියවරවල් ඉතුරු නිර්මාණ කරන දේවල් තවදුරටත් මගේ වීඩියෝ එකේ මම අරගෙන ඉන්නම්. ඉතින් ඔයාලා මට කියන්න ඔයගොල්ලෝ ආස මොන වගේ දෙයක් ගොතන්නද ඉස්සරම පටන් ගන්න ඕනේ මොන වගේ දෙයකින්ද ඔයාලා මට කියන්න පුළුවන්. ඒ වගේම මම මගේ channel එක subscribe කරලා ඉතින් ක්‍රොෂේ කලාව ඉගෙන ගන්න කැමති කට්ටිය මගෙත් එක්ක මගේ channel එකට එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මම නැවත තව මෙවැනි ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. Thank you.